අපේ ලංකාවේ බිස්නස් කරන විදිය අර අඹ ගහ යට නැත්නම් පත්තේ කඩේ බිස්නස් කරන විදියට ජාත්‍යන්තර වෙළඳාමේ වෙළඳ පොලේ බිස්නස් කරන්න බෑ. ඒකින්ද ඒගොල්ලෝ අර ජාත්‍යන්තර මට්ටමට දියුණු වෙන්න ඕනේ. හොඳයි මාත් එක්ක ඉන්නවා අපේ ෂෙරිෆ් මහතා. මෙතුමා මේ ෆැසට්ස් ආරම්භයේ ඉඳන්ම හිටපු කෙනෙක්. මම හිතන්නේ එක වචන කීපකින් ඔබතුමාට විශ්ල ගන්න පුළුවන් මේ ෂෝ එකේ තියෙන වටිනාකම. මේ ෂෝ එකේ තියෙන වටිනාකම ප්‍රධාන හේතුව දැන් ලංකාවේ ඉන්න වෙළඳෝ ජාත්‍යන්තර මට්ටමේ වෙළඳාම කිරීම ගැන වැඩි අවබෝධයක් නැහැ. ඒගොල්ලෝ දන්නේ ජාත්‍යන්තර වෙළඳ පොලේ කොහොමද මේ ගල් විකුණන්නේ, කොහොමද ඩිස්ප්ලේ කරන්නේ, ප්‍රයිසින් ස්ට්‍රක්චර් එක කිසි දෙයක් දන්නේ නැහැ. ඉතින් මේකෙන් ඒගොල්ලොන්ට පොඩි දැනුමක් ලැබෙයි ජාත්‍යන්තර බිස්නස් කරන විදිය. ඉතින් මේක යන්න පිටරට යන්න හැමෝටම බෑ. වියදමත් වැඩි. ඒකින්ද මේක ඒගොල්ලොන්ට අවස්ථාවක් තමයි. ආරම්භයක් ගන්න හොඳ තැන. ආරම්භයක් ගන්න හොඳ තැන. ඒ කියන්නේ ඔයගොල්ලන් ඉගෙන ගන්නත් හොඳයි. මෙතන ගොඩාක් ගල් තියෙනවා. ගොඩක් කට්ටිය මෙහි පිටරට යන කට්ටිය ඉන්නේ. ඒගොල්ලන් ගල් එකතු කරලා ඩිස්ප්ලේ කරලා තියෙනවා දැන් මෙතන නේද? ඔව්. ඒක විතර නෙවෙයි දැන් මේගොල්ලොන් ජාත්‍යන්තර ඩීලර්ස්ලත් එක්ක ගනුදෙනු කරනකොට පත්තේ කඩේ නැත්තම් අඹගහයට වෙළඳාම් කරන විදියට කරන්න බෑ. ඒකේ තියෙන භාෂාවක් වෙනම තියෙනවා. ඒකේ තියෙන ක්‍රමයක් තියෙනවා නේද? ඒ ක්‍රමයේ පිරිත් ඔක්කොම වෙන මට්ටමට ගෙනියන්න ඕනේ. ඉතින් පිටරට යන්න බැරි කට්ටියට මේක හොඳ අවස්ථාවක් ඇවිල්ලා බලලා පොඩ්ඩක් දිනු වෙන්න. බොහොම ස්තුතියි. ඉතා වැදගත් අදහසක් ඔබ ඉදිරිපත් කරේ. බොහොම ස්තුතියි. අපි ආයේ දවසක කතා කරමු. Thank you.